හරි අද අපි බලමු අපේ මැෂින් එකට කොහොමද හරියටම Jenkins ඉන්ස්ටෝල් කරගන්න කියලා. Jenkins ඉන්ස්ටෝල් කරගන්න Jenkins කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔටෝමේට් කරන්නේ සාමාන්‍යයෙන් CI/CD කියන වල දන්නවනේ. GitHub එකට මොනවා හරි පුෂ් කරාට පස්සේ අපේ ඒ අදාළ dependencies අනම්මනම් ටික ඉන්ස්ටෝල් වෙලා ඔටෝමැටිකලි ඉන්ස්ටෝල් වෙලා ඩිප්ලොයි වෙන්න හදද්දී Jenkins use කරනවා ඒ වෙලේට ඔටෝමේට් කරන්න pipeline. අපි ඉස්සෙල්ලාම Jenkins ඉන්ස්ටෝල් කරන්න කලින් අපේ මැෂින් එකේ අපිට ඉස්සෙල්ලාම අපේ Java තියෙන්න ඕනේ. හැබැයි Java තිබ්බට මදි Java compatible වෙන්නේ Java version එක 21 or 25 නැත්නම් 17 මම හිතන්නේ අනේ version වලට විතරයි Jenkins support කරන්නේ. අපි ඒක බලන්න ඉස්සෙල්ලාම අපි Jenkins ඉස්සලාම Java ඉස්සලාම බලමු Jenkins මොන version වලටද support කරන්න කියලා Java වල. ඉස්සලාම Jenkins download කියලා Google එකේ ගහගෙන මේ පළවෙනි site එකට යන්න. මේකෙදි මේ පළවෙනි site එකට ගියාට පස්සේ පහළට ගියාට පස්සේ මෙන්න මෙතනදි තියෙනවා අපේ OS එක තෝරන්න. මෙතනදී අපි තෝරන්නේ Windows. අපි use කරන්නේ Windows click කරාට පස්සේ මේක automatically download වෙනවා මෙතනදී. මම දැන් මෙතන මේ ක්ලෝස් කරනවා මොකද මම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපිට පුළුවන් මෙතන ඩවුන්ලෝඩ් වලට ගියාට පස්සේ මෙන්න Jenkins කියලා තියෙනවා. ඊට පස්සේ අපිට software එක normal install කරනවා වගේ Jenkins install කරන්න පුළුවන්. මෙතනදී next දෙන්න. මෙතනත් next කරලා මෙන්න මෙතනදී මේ account and password කියනවා අපිට පස්සේ setup කරගන්න පුළුවන්. දැනට අපි මෙන්න මෙතනදී run service as local system කියන එක දීලා then next කරන්න. ඊට පස්සේ අහනවා මේ සාමාන්‍යයෙන් Jenkins එක connect වෙන්නේ 8080 port එකට. ඒ නිසා අපි ඉස්සෙල්ලාම මේ 8080 port එක available ද කියලා බලන්න මෙතනදී test port කියන එක click කරන්න කියනවා. අපි ඒක එකපාර click කරලා පස්සේ මෙතන කොළ පාට tick එකක් වැටෙනවා. ඊට පස්සේ අපිට next කරන්න පුළුවන්. මෙන්න මෙතනදී අපිට මෙහෙම next කරපුවාම මෙන්න මෙතනදී කියනවා මේක compatible වෙන්නේ Java version 17, 21 or 25 කියන version එක විතරයි කියලා. ඒ හින්දා අපි ඉස්සෙල්ලාම Java version එක ගද්දී අපි Java version එක මේකට compatible වෙන එකක් ගන්න ඕනේ. 1.17, 1.21, 1.25. දැන් මගේ lap එකේ දැන් අපේ lap එකේ කොහොමද තියෙන්නේ Java තියනවද නැද්ද කියලා බලන්න නම් අපි cmd කියන එක cmd එකට ගිහිල්ලා Java -version කියලා type කරන්න. ඊට පස්සේ අපි පෙන්නනවා අපේ තියෙන Java version එක Java version මගේ කියන 21.0.0 තමයි තියෙන්නේ. ඒ කියන්නේ මගේ 21 version එක තියෙනවා. ඒ කියන්නේ මගේ එක compatible වෙනවා. අපි ඒ version එක download කරගන්න නම් මෙතනදී Java download කියන එකට ගිහිල්ලා මෙතනදී පළවෙනි site එකට යන්න. පළවෙනි site එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා JDK 26 එක support නැහැනේ. 25 එක support නැහැ. 21 එක තමයි support කරන්නේ. එතනට ගියාට පස්සේ මෙතනදී අපිට අපේ OS එක මොකක්ද කියලා අහනවා. Linux ද Mac OS ද Windows ද කියලා අහනවා. මෙතනදී Windows තෝරලා x64 install කියන එකට ගියට පස්සේ මෙන්න මේ link එක click කරලා පස්සේ MB 165ක file එකක් automatically download වෙනවා. ඒකත් අර විදිහටම කලින්ම normal file එකක් install කරනවා වගේ install කරන්න. මම දැනට install කරලා තියෙන නිසා මම ආය download කරන්නේ නැහැ. ඊට පස්සේ අපි ඒක install වෙන්නේ සාමාන්‍යයෙන් කියන default install වෙන්නේ මෙන්න මේ program file වල මෙතන තියෙන Java කියලා file එක. මෙන්න මේ Java file එකේ මෙන්න මෙතනට තමයි අපි Java file එක install කරන්නේ. මෙන්න මේ file path එක අපි Jenkins වලදී අතනදී මේ select කරන්න ඕනේ. මෙන්න මෙතන ඊට පස්සේ මෙතනදී අපි change කරන්න ඕනේ අපේ file path එක program file වල Java වල මෙන්න මේ JDK 21.0.1.0 කියන එකට. එක ලෝකේ කරලා මෙතනදී next කරන්න. ඊට පස්සේ මෙතන අදත් next මෙතනදී install කරන්න. මේ install කරනවා පස්සේ ටික වෙලාවකින් install වෙනවා. හරි. දැන් අපි Jenkins install කරලා තියෙනවා. දැන් අපි මේකේ අනිත් setting ටික හදාගන්න ඉස්සල්ලාම අපි මේකේදී Jenkins connect වෙන සාමාන්‍යයෙන් අපේ 8080 port එකට අපි මේ port එකට යනවා localhost කියලා ගහලා මෙතනදී 8080 කියලා වෙනස් කරන්න 8080 port එකට යන්න කියනවා. දැන් මෙන්න මෙතනදී මේක unlock කරගන්න කියනවා. මෙතනදී ඉස්සල්ලාම අපි මෙන්න මේ file path එකට ගිහිල්ලා මේ file path එකේ තියෙනවා මෙන්න මේ initial admin password කියලා file එකක්. ඒ password කියන file එක කියන්නේ txt file එකක් තියෙන්නේ. ඒ txt file එකේ තියෙන password එක මෙතනට දාන්න ඕනේ. අපි ඉස්සල්ලාම මේ file path එක copy කරගමු.
කොපි කරගෙන අපි ෆයිල් එක්ස්ප්ලෝරර් එකට ගිහිල්ලා එතනදී ඒක සේව් කරලා මෙන්න මෙතනදී ෆයිල් පාත් එකට ගියට පස්සේ තියෙන ඉනිෂියල් ඇඩ්මින් පාස්වර්ඩ් කියලා මේක අපි ඕපන් කරගමු නෝට්පෑඩ් එකෙන් වගේ නෝට්පෑඩ් එක ඕපන් කරාට පස්සේ මෙන්න මේ කෝඩ් එක තියෙනවා මේ කෝඩ් එක කොපි කරගන්න මේ කෝඩ් එක කොපි කරන් මෙන්න තන ඇඩ්මින් පාස්වර්ඩ් කියන එකට දාලා එතනදී කන්ටිනියු කරන්න ඊට පස්සේ අපෙන් අහනවා කස්ටම් මෙතනදී අර ප්ලගින් ඉන්ස්ටෝල් කරන්න කියලා තමයි කියන්නේ මෙතනදී ඩිෆෝල්ට් යූස් වෙන ප්ලගින්ස් ටික ඉන්ස්ටෝල් කරන්නද කියලා අහනවා නැත්නම් අපිට කැමති ප්ලගින්ස් ටිකක් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් අපේ කස්ටම් මැනුවල් කරලා දැනට අපි ඉන්ස්ටෝල් මේ සජෙස්ට් කරන ටික විතරක් ඉන්ස්ටෝල් කරගමු එතනදී මේවා ඉන්ස්ටෝල් කරාට පස්සේ මෙන්න මේ ෆයිල්ස් ටික ඉන්ස්ටෝල් වෙනවා මෙතනදී මේකට ටික වෙලාවක් යනවා මෙතන ටික වෙලාවක් යනවා ඒක යනකම් හරි පොඩ්ඩක් බලන්න හරි ඔක්කොම ඉන්ස්ටෝල් වුණාට පස්සේ අපිට පුළුවන් මෙතනදී අපේ යූසර් නේම් එකක් ගන්න. කියනවා අපේ යූසර් නේම් එක අපි දෙනවා. මේවා මතක තියාගන්න අපිට හදිසි අපිට අවශ්‍ය ලොග් එකේදී මේවා අහනවා. යූසර් නේම් එකයි පාස්වර්ඩ් එක. අපි යූසර් නේම් එකට වගේ නම දෙන්න මොකක් හරි නමක්. අපේ පාස්වර්ඩ් එකත් ඔයා සෙටප් කරන්න පාස්වර්ඩ් එක. මෙතනදී ෆුල් නේම් එකට මම දෙනවා. ඒ නම ඊමේල් ඇඩ්‍රස් එකට email address එකක් දෙන්නවා වගේ ඊට පස්සේ save and continue කරන්න. මේක මේ විදිහටම දෙන්න මේක තමයි default Jenkins එක connect කරන port එක. ඊට පස්සේ save and finish දෙන්න. ඊට පස්සේ start using Jenkins. name user name එක සහ password එක set up කරාට පස්සේ අපි එනවා අපේ Jenkins dashboard එකට home page එකට. ඊට පස්සේ අපි ඉස්සරහම අපේ දැන් මේකේ setting ටිකක් වෙනස් කරගන්න පුළුවන් අපිට ඕන නම් අපි ඉස්සරහම මට නම් ඩාර්ක් තීම් එක තමයි ගැලපෙන්නේ නිසා මම මෙතනදී ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා තීම් එක ලයිට් කියලා. අපි මේක ඩාර්ක් එකට දාගෙන ඊපස්සේ අපි යමු මේකේ settings වලට. මේකේ settings වලට ගියාට පස්සේ අපිට තියෙනවා මෙතන plugin කියලා එක. මේ plugin කියන එක ගිහුවාට පස්සේ මෙතනදී තියෙනවා අපේ install කරපර ඉස්සල්ලාම අපි suggest කරපු plugin ටික install කරේ ඒ වගේ update මෙතන පෙන්නනවා. මෙතන තියෙනවා available ඒ කියන්නේ අපිට තව install කරගන්න පුළුවන් plugins තියෙනවා නම් ඒවා ඔක්කොම මෙතන තියෙනවා අපිට කැමති එකක් තෝරලා install කරගන්න පුළුවන්. මෙතනදී තියෙනවා අපේ දැනට install කරලා තියෙන plugins ටික තියෙනවා මෙතන. අපි available plugins අපි කියමු මෙතනදී plugin එකක් දැන් මේ PAM authentication කියන plugin එක අපිට install කරගන්න ඕනේ කියලා. අපි මෙතනදී ටික් එකක් දැම්මා. මෙතනදී install කියන බටන් එක ගිහුවට පස්සේ මේ plugin එක install වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපි නිකන් normal simple pipeline එකක් create කරමු. ඒක කරන්න ඉස්සෙල්ලාම අපි මෙතනදී home page එකට ඇවිල්ලා මෙතන new item කියන එක බලන්න. new item කියන එක බලලා පස්සේ අපිට item name එකක් දෙනවා. අපිට දෙමු test කියලා. test කියලා එකක් දීලා මෙතනදී තෝරන්න තියෙනවා. දැන් අපි pipeline එකනේ create කරන්නේ. අපි pipeline කියන එක select කරලා okay දෙන්න. ඊට පස්සේ මෙතනදී අපිට ඕන description එකට ඕනි දෙයක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ කැමති දෙයක් මම මෙතනදී එක empty තියෙනවා. මේවා ගැන වැඩි හිතන්න එපා. මේවා මෙහෙම තියලා අපි මෙතනදී තමයි අපේ pipeline script එක ලියන්නේ. මෙතනදී අපි script එක මම ගත්ත script එකක් තියෙනවා. මෙන්න මේ script එක pipeline script එක මම run කරනවා. මේකෙදී stage තියෙනවා. stage 4ක් තියෙනවා. build කියලා එකයි test කියලා එකයි achieve කියලා stage 3ක් තියෙනවා. stage 4ක් තියෙනවා. checkout කියලා stage 4ක් checkout එකත් එක්ක 4යි. ඉස්සලාම මේක රන් කරනවා checkout stage එක. ඊට පස්සේ ඒකෙදි check in out code කියන එක print කරනවා මේ echo කියන එකෙන්. ඊට පස්සේ build කියන stage එක run කරලා මෙන්න මේක print කරනවා. ඊට පස්සේ test කියන එක run කරලා මේක print කරනවා. achieve කියන එක මේවා කරලා achieve
මේ achieving artifacts කියන එක print කරනවා. ඊට පස්සේ මෙතනදී post කියලා තව මේකක් තියෙනවා. මෙතනදී success වුණොත් මෙතනදී මේ pipeline එක success වුණොත් මෙතනදී pipeline success completed successfully කියලා වැටෙනවා and fail කියනොත් ඒක fail කියලා පෙන්නනවා. මේක තමයි සරලව මේ pipeline එකේ වෙන දේ. මේක අපි run කරලා බලමු. එතකොට ඔයාලට තේරෙයි මේක කොහොමද run වෙන්නේ කියලා. මෙතනදී apply කියන එක බලලා මෙතනදී save කරන්න. ඊට පස්සේ අපි ආපහු මෙන්න මෙතනට එනවා. මෙතනදී build now කියන බටන් එක ගිහුවට පස්සේ අපේ pipeline එක automatically run වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට අපේ step එකෙන් දැන් ඉස්සෙල්ලාම මේ run වෙනවා check out කියන stage එක. ඊට පස්සේ build test achieve ඊට පස්සේ post action post stage එක ඔක්කොම run වෙනවා පිළිවෙලට. පළවෙනි එක run වෙලා දෙවෙනි එක ඒ විදිහට පිළිවෙලට run වුණාට පස්සේ අපිට මෙන්න මෙතනදී ඔක්කොම පෙන්නවා. අපේ මෙන්න මෙතනදී අපේ pipeline එක success වුණා කියලා මෙතනදී කොළ පාටින් ටික් එකක් වෙట్లా පෙන්නනවා. අපි බලන්න පුළුවන් මේක ඇතුළේදී කොහොමද මේක run උනේ කියලා. මෙන්න මෙතනදී මේ ෆයිල් මෙතනදී මේ drop down එකේ වඩ පස්සේ මෙතන තියෙනවා console output කියලා එක. මෙතනදී මෙන්න මේ පළවෙනි stage එක check out කියන stage එක run වුණා කියලා මෙන්න මෙතනදී ඒක output එක පෙන්නලා තියෙනවා. මෙතනදී දෙවෙනි stage එක run වෙලා මෙතනදී output එක පෙන්නලා තියෙනවා. තුන්වෙනි stage එක run වෙලා මේක පෙන්නනවා. හතරවෙනි stage එක run වෙලා මේක පෙන්නනවා. ඊට පස්සේ අපේ pipeline එක successfully created. මොකද fail උනේ නැහැ. ඒ නිසා අපි post එක output එක මේ විදිහට මෙතනදී pipeline completed successfully කියලා පෙන්නනවා. සරලව වෙන්නේ ඔන්න ඕක තමයි. මෙතන Jenkins වලදී අපිට මෙතනදී pipeline එකක් විදිහට මේ type එක තෝරන්න පුළුවන්. freestyle project එකක් විදිහට පුළුවන් මේ එක විදි තියෙනවා. මේක තමයි දැනට සරලම දේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද සරල Node.js application එකක් හදලා ඒක GitHub එකට push කරලා GitHub webhook එකක් ආධාර through මේකට automatically trigger වෙන්නේ. කියන්නේ අපි කොහොමද code එක change කරොත් ඒ කියන්නේ GitHub එකට code එක push කරපු ගමන් automatically මේ Jenkins pipeline එක automatically create වෙලා ඒක erase තියනවාද නැද්ද අනම්මන ඔක්කොම ටික බලාගන්න කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු.